හෙලෝ කොහොමද කට්ටියට? ඉතින් අපි අපේ channel එකේ කරන පළවෙනි travel video එක. ඉතින් අපි මේක කරන්න හේතුව යාපනයේ තියෙන සුවිශේෂී තැනක් ගැන. ඉතින් අපි මොකක්ද ඒ තැන කියලා ගිහිල්ලා බලමු. අද අපි ඔයාලව එක්කන් ආවේ නල්ලූර් කෝවිල බලන්න. කෝවිල ඇතුළට යන්න කලින් අපි අත් කකුල් හොදන තමයි යන්න ඕනේ. ඒක මේ හැම කෝවිලකම වගේ වෙන දෙයක්. නල්ලූර් කෝවිල ගැන කතා කරද්දී නල්ලූර් කෝවිල කියන්නේ ඉතා ඇඳ දෙමළ ජනතාව අතර එහෙම නැත්නම් හින්දු භක්තිකයන් අතර තියෙන සුවිශේෂී තැනක් යාපනයේ ජනතාවගේ. මේක ඉටි කරලා තියෙන්නේ කෝට්ටේ රාජධානි සංගමය. හැබැයි මේ දැන් තියෙන තැන නෙමෙයි. මේක ඉස්සෙල්ලාම ඉදි කළා කියලා කියන්නේ පුනරීන් වල. ඒ සපුමල් කුමාරයා තමයි ඉදි කරලා තියෙන්නේ. සපුමල් කුමාරයා කියන්නේ කෝට්ටේ රජ කළ 6 වන පරාක්‍රම බහු රජුරුවන්ගේ පුතෙක්. ඇත්තටම ඔහුගේම පුතා නෙමෙයි. ඒ දවස්වල යාපනයේ පාලනය කරලා තියෙන්නේ ආර්ය චක්‍රවර්ති කියලා පවුලක් විසින්. ඒ ආර්ය චක්‍රවර්ති කියන පවුල අසීමිත ලෙස බදු අය කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ යාපනය විතරක් නෙවෙයි ටිකෙන් ටික කෙමෙන් සිංහල ජනතාව කිනුත් බදු අය කරන්න පටන් ගන්න තියෙනවා. ඒකට කේන්ති ගිහින් පරාක්‍රම බහු රජුරුව ඔහුගේ පුතා සපුමල් කුමාරයාව එවනවා ආර්ය චක්‍රවර්තින්ව පරාජය කරන්න. එයා ඇවිල්ලා ආර්ය චක්‍රවර්තින්ව පරාජය කළා යාපනය දියුණු කරනවා. ඒ දියුණු කරද්දි තමයි මේ නල්ලූර් කෝවිල ඉදි කරලා තියෙන්නේ. යාපනයේ ජනතාව සපුමල් කුමාරයාට ඉතා හොඳින් සලකලා තියෙනවා. ඒකට උදාහරණයක් තමයි සපුමල් කුමාරයා මෙහි ජනතාව හඳුන්වලා තියෙන්නේ සෙම්බක පෙරුමාල් කියලා. ඒ වගේම අපිටත් සපුමල් කුමාරයා විශේෂ පුද්ගලයෙක්. මොකද එයා තමයි අවසාන වශයෙන් ලංකාව එක්සේසත් කළපු අන්තිම රජුරුව. මං කිව්වනේ නල්ලූර් කෝවිල ඉදි කරලා තියෙන පෘතුගීසින් කාලේ කියලා. ඉතින් පෘතුගීසි කාලේ ඉදි කරාම පෘතුගීසින් මෙහෙට ආවේ ඔවුන්ගේ ආගම් ප්‍රචාරය කරන්නයි. එතකොට මෙහෙ තියෙන සම්පත් අරන් ගිහිල්ලා වෙළඳාම් කටයුතු කරන්න. පෘතුගීසින් මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආගම ප්‍රචාරය කරන එකේ ප්‍රතිඵලයක් විදිහට නල්ලූර් කෝවිල කඩලා ඒකේ බ්ලොග් වල අරන් ගිහිල්ලා තමයි යාපනයේ බලකොටුව ඉදි කළා කියලා ජනප්‍රවාද වල තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ දැන් තියෙන නල්ලූර් කෝවිල පොඩියට පටන් අරන් දැන් මේ වන විට විශාල කෝවිලක් දක්වා එක වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කෝවිලේ තව සුවිශේෂී දෙයක් තියෙනවා. හැම තේවාවක්ම හරි નિયમિત කාලවලදී පවත්වනවා. අපි දැන් නල්ලූර් කෝවිල ඇතුළට ගිහලා බලමු. නල්ලූර් කෝවිල ඉදි කරලා තින්නේ ශ්‍රී මුරුගන් දෙවියන්. එහෙම නැත්නම් කතරගම දෙවියන් උදෙසා. මේකේ
දෙමළ භක්තිකයන් විශ්වාස කරනවා කතරගම දෙවියන් යෝගීව එහෙම නැත්නම් තපස් රකින්නවා කියලා තමයි මෙහි ජනතාව විශ්වාස කරන්නේ. නල්ලුරු කෝවිල ඇතුළට යනවා නම් පිරිමි පුද්ගලයා එක සුවිශේෂී දෙයක් කරන්න ඕනේ. ඒක තමයි අපි ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක හරි ෂර්ට් එක හරි ගලවලා ඇතුළට යන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. නල්ලුරු කෝවිලේ අපේ කතරගම දෙවියන් එහෙම නැත්නම් ශ්‍රී මුරුගන් දෙවියන් තපස්ව වැඩ සිටින හින්දා මෙහි හින්දු භක්තිකයන් විශ්වාස කරනවා කෝවිල ඇතුලේ තියෙනවා කියලා ධනාත්මක ශක්තියන් එහෙම නැත්නම් පොසිටිව් එනර්ජිස්. ඒ පොසිටිව් එනර්ජිස් අපේ රෝම හරහා අපේ ශරීරයට ඇබ්සෝබ් කරගන්නවා කියලා මෙහි හින්දු භක්තිකයන් විශ්වාස කරනවා. තවත් කොටසක් කියනවා අතීතයේ ඉඳලා ඒක පැවතගෙන ආපු දෙයක් හින්දා අදටත් ඒ දේ කරනවා කියලා සමහර කට්ටියක් කියනවා. නල්ලුරු කෝවිලේ ප්‍රධාන දොරටු 4ක් තියෙනවා දිශා 4න්. ඒකෙන් දකුණු දිශාවේ තියෙන දොරටුවේ තමයි මේ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ කතරගම දෙවියන් තපස් රකින්නවා කියලා. පිටතර රුවන්වැලිසෑයේ බටහිර දොරටුවේ තියෙන විශ්වාසය වගේ මෙහි හින්දු භක්තිකයන් නල්ලුරු කෝවිලේ ඒ වගේම විශ්වාසයක් තමයි අපේ ශ්‍රී මුරුගන් දෙවියන් දකුණු දොරටුවේ තපස් රකින්නවා කියලා. හින්දු භක්තිකයන් නල්ලුරු කෝවිල ගැන ඉතා දැඩි විශ්වාසකින් තමයි කටයුතු කරන්නේ. හරියට අපේ බෞද්ධ ජනතාව රුවන්වැලි මහා සෑය ගැන තියෙන විශ්වාසය වගේම තමයි. මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ බාරහාර වගේ දේවලුත් වෙනවා. මොකද කතරගම දෙවියන් තපස්ව සිටින හින්දා ඒගොල්ලෝ විශ්වාස කරනවා මෙතනට ඇවිල්ලා යම් කිසි දෙයකට බාරයක් වුණොත් ඒක ගොඩක් වෙලාවට ඉෂ්ට වෙනවා කියලා. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ බාරහාර වෙනවා නල්ලුරු කෝවිල වටේ පැදකුණු කරන්න. එතකොට පැදකුණු කරන්නෙත් බිම පෙරලිලා කැරකි තමයි. අද ඉතින් ඒ වගේ දසුණක් අපිට පෙන්වන්න ඕගොල්ලන්ට බෑ. මොකද ඒ වගේ බාර හොප් කරන කෙනෙක් දැක්කේ නැහැ. අපි බලමු ඒ වගේ එකක් ඉස්සරහට දැක්කොත් අනිවාර්යෙන් අපේ channel එකේ අපි ඒක post කරන්න. අපේ ඇසල පෙරහැර මංගල්‍ය වගේම මංගල්‍යයක් නල්ලුරු කෝවිලේ තියෙනවා. ඒක තියෙන්නෙත් අගෝස්තු මාසේ. ඒකෙදී දන්සල් වගේ දේවලුත් මෙයාවට ජනතාව එතකොට කෝවිලේ අපිට ලබා දෙනවා. පොංගල්පත් එහෙම කන්න පුළුවන් ඉඳලා ආහම. නල්ලුරු කෝවිලේ තව එක සුවිශේෂීතාවයක් තියෙනවා. ඒක තමයි අපේ චෛත්‍ය වල තියෙනවා වගේ නල්ලුරු කෝවිලෙත් කොත් කැරලි වගේ 4ක් තියෙනවා. ඒ 4ට ඒවට දෙමළෙන් කියන්නේ ගෝකුරම් කියලා. ඒවා තියෙන හෙවණැල්ල අවුව වැටුනහම කවදාවත් පොළවට වැටෙන්නේ නැහැ කියලා තමයි මේ ජනතාව කියන්නේ. මං හිතනවා නල්ලුරු ගැන ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. ඉතින් අපි අපේ නල්ලුරු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අලුත් වීඩියෝ ඉක්මනින් හමු වෙමු. එතකන් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.